ඉතිහාසය කියන විෂය පාඩම් කරගන්න බැරුව ස්ට්‍රෙස් වෙලා හරි බය වෙලා හරි ඉන්න නාගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවර වෙනකම බලන්න ඕනේ. ඉතින් මම අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලා මේ නගින ඕරල් එක්සෑම් එකට ඉතිහාසය විෂය පාඩම් කරගන්න බැරි වුණා නම් කොහොමද මේ දවස් කිහිපය ඇතුළත පාඩම් කරලා ඉතිහාසය කියන විෂයට ඔයා රෙඩි වෙන්නේ කියලා. හරි එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම තේරුම් ගන්න ඕනි දෙයක් තමයි ඔයාට ඉතිහාසයේ පොත් දෙකම සම්පූර්ණයෙන්ම පාඩම් කරලා ඉවර කරන්න වෙලාව මදි. ඒ ගැන හිතලා තවත් ස්ට්‍රෙස් වෙන්න, බය වෙන්න යන්න එපා. මොකද එකකින් වෙන්නේ ඔයා දන්න දේ උනත් ඔයාට කරගන්න බැරි වෙන එක. ඒ නිසා ඔයා හොඳට හිතර ගන්න. ඔයා කරන්න ඕන ඔයාට කරන්න පුළුවන් හොඳම දේ විතරයි. ඔයා බොරුවට බය වෙලා ඉතිහාසයේ පොත් දෙක මුලින් ඉඳන් පාඩම් කරන්න ගියා කියලා තේරුමක් නැහැ. හරි මුලින්ම අපි කරන්න යන්නේ අපිට විභාගයේදී අහන්න පුළුවන් වැදගත්ම පාඩම් ටික තෝරගන්න එක. අපි මෙතනදී පොතේ මුල ඉඳන් අකුරක් නැර කියවන් යන්නේ නැහැ. අපිට එහෙම කාලෙමදිනේ. හරි අපි කරන්නේ අපේ විභාගයට ප්‍රශ්න වැඩිපුරම එන්න පුළුවන් පාඩම් ටික තෝරගෙන ඉන්න ඕනේ. හරි උදාහරණයක් විදිහට මම කියන්නම්කෝ අනුරාධපුර පොළොන්නරු යුග. එතකොට ඒක පාලන තන්ත්‍ර පිළිබඳ ඒ පාඩම. ඊට පස්සේ රාජධානි පිළිබඳ ගම්පොළ කෝට්ටේ මහනුවර ඔය රාජධානි ඒ ටික. යුරෝපීය බලපෑමට එරෙහිව ගෙන ගියපු සටන්. කියන්නේ 1848 1818 ඔය සටන් ටික. ඊට පස්සේ ශ්‍රී ලංකාව 1848 නිදහස දක්වා ගියපු ඒ ගමන. ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඒ ටික. ඊළඟට අන්තිමට යුරෝපීය ඉතිහාසය කියන්නේ කාර්මික විප්ලව ඔය සම්බන්ධ දේවල්. ඕවගෙන් තමයි විභාගෙට වැඩිපුරම ප්‍රශ්න අහන්න ඉඩ තියෙන පාඩම් ටික. හරි අපි දැන් ඔන්න මුලින්ම මේ පාඩම් ටික තමයි තෝරගත්තේ. අපි පාඩම් පොතේ මුලින් ඉඳන්ම අකුරන් නැර පාඩම් කරන්නේ නැහැ මෙතනදී. මොකද අපි අපිට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න තමයි දැන් උත්සාහ කරන්න ඕනේ. හරි ඔන්න අපි දැන් අපි වැදගත් පාඩම් ටික තෝරගත්තා. දැන් අපි බලමු මේ පාඩම් ටික පාඩම් කරන්නේ කොහොමද කියලා. ඉතිහාසය වගේ විෂයක් පාඩම් කරනකොට ඔයාලට චුට්ටක් කම්මැලි වෙන්න පුළුවන්. මොකද පාඩම් කරන දේනේ ගොඩක්ම වැඩි. කියන්නේ සම්පූර්ණයෙන් පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට බෝරින් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කරන්න ඕනේ මේක රසවත් විදිහට පාඩම් කරන්න හදාගන්න එක. ඉතිහාසය පාඩම් කරනකොට ඔයාලා මේක කතාවක් වගේ පෙළගස්සගෙන පාඩම් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට රජුරු මාරුනේ ඇයි? යුද්ධ ඇති උනේ ඇයි? මේ විදිහට ඔයාලා ප්‍රශ්න අසමින් පාඩම් කරන්න. ඔයාලට තේරෙයි මේක නිකන් කතන්දරයක් වගේ එකින් එක ගොඩ නැගීගෙන යනවා කියලා. හරි ප්‍රශ්න අසමින් පාඩම් කරනකොට උදාහරණයක් විදිහට මම කිව්වොත් අනුරාධපුර යුගයේ අවසාන රජු පස්වන මිහිඳු රජු. ඒතකොට පස්වන මිහිඳු රජුගෙන් පස්සේ ඒ කාලෙදි චෝල ආක්‍රමණය ආවා. ඊට පස්සේ අනුරාධපුර රාජධානිය බිඳ වැටුණා. එතකොට ඔයාලා පාඩම් කරන්න ඕන අනුරාධපුර රාජධානියේ අවසාන රජු කවුද? පස්වන මිහිඳු රජු. එතකොට ඇයි අනුරාධපුර රාජධානිය බිඳ වැටුනේ? චෝල ආක්‍රමණයක් ආපු නිසා. ඊට පස්සේ රජු වුණ රජතුමා කවුද? මෙන්න මේ විදිහට ඔයාලා මේක ප්‍රශ්න අසමින් පාඩම් කරන්න. ඒ වගේම ඔයාලට තේරෙයි මේක දිගට යනකොට එක රජතුමා සම්බන්ධ වෙලා මේක නිකන් අර කතන්දරයක් වගේ ඔයාලට පෙළ ගැස්සිලා පෙනේ. එතකොට ඔයාලට මේක ගොඩක් අමතක වෙන්නේ නැහැ කතන්දරයක් වගේ මතකත් හිටිනවා. ඊළඟ වැදගත්ම දේ තමයි ඔයාලා පාඩම් කරනකොට ටක් ගාලා ඉක්මනින් ෂෝට් නෝට් එකක් ගහ ගන්න ඕන. මෙතනදී ෂෝට් නෝට් එක කියලා කියන්නේ ඔයාලා සම්පූර්ණ පොතම පොඩි අකුරෙන් කොලයක ලියන එක නෙවෙයි. මෙතනදී ඔයාලා කරන්න ඕන ගොඩක්ම ඔයාලට මෙතනදී හරියන්නේ මයින්ඩ් මැප් එකක් ගහ ගන්න එක. ඒ කියන්නේ ඔයාලා රජතුමා ලියලා ඊට පස්සේ එයාගේ ආර්ථික සේවය, සමාජීය සේවය, ආගමික සේවය මේ විදිහට ඔයාලා මයින්ඩ් මැප් එකක් ආකාරයට එයාලගේ වැදගත්කම් ටික ලියාගෙන යනවල පාඩම් කරන අතරතුරේදීම. ඒකට වෙනම කාලයක් තියන්න එපා. පාඩම් කරන අතරතුරේදීම තියන්න. එතකොට ඔයාලට මේක නිතර බලනකොට විභාගයට යනකම්ම හොඳට මතක හිටිනවා. විස්තර කිරීමේ ප්‍රශ්න වලට හොඳට උත්තර ලියන්නත් පුළුවන් වෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් බ්‍රිතාන්‍ය පාලන යුගයේදී බ්‍රිතාන්‍ය එතකොට පෘතුගීසි ලන්දේසි මෙයාලගේ පාලන යුගයන් වලදී වුණ වැදගත් සිදුවීම් වගුවක් ආකාරයට නැත්නම් ඒකත් මයින්ඩ් මැප් එකක් ආකාරයට හදා ගන්න. එතකොට ඔයාලට ලේසියෙන් ඒවා පාඩම් හිටනම් මතකත් හිටිනවා. ඊළඟ දේ තමයි ඔයාලා MCQ කරන්න ඕන. MCQ කරනකොට ඔයාලට පුළුවන් දවසකට MCQ සාමාන්‍යයෙන් පුළුවන් නම් ඔයාලට එක පාස් පේපර් එක තියෙන MCQ ටිකම කරන්න පුළුවන්.
පසුගිය පේපර් හැම එකම MCQ කරනකොට ඔයාලට තේරෙයි ඔයාලා MCQ කරන එකම ඔයාලට ගොඩක් දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා. එතකොට ඔයා ඉතිහාසයේ විෂයට විතරයි නම් ටිකක් වැඩිපුර දුර්වල ඔයාලට ඉතිහාස විෂයට මේ දවස් ටිකේ චුට්ටක් වැඩි බරක් දෙන්න පුළුවන්. නැත්නම් ඔයා අනිත් අදත් මේ වගේම බැලන්ස් කරනවා නම් MCQ දවසකට 20ක් වගේ කරන්න. මොකද අනිත් වරත් බැලන්ස් කරගෙන කරන්න ඕන නිසා. ඊළඟ දේ තමයි සිතියම් ලකුණු කරන්න පුරුදු වෙන්න ඕන. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලට එන්න පුළුවන් හැම සිතියමක්ම මුලින්ම එක ළඟට අරගන්න. එක ළඟට අරගෙන සිතියම් කුල ටිකක් අරගෙන ඒව වෙන වෙනම මාක් කරන්න. ඒ කියන්නේ ගංගා ටික එක සිතියමක. රාජධානි ටික එක සිතියමක. වැව් ටික එක සිතියමක. මේ විදිහට ඔයාලා මුලින්ම අදාළ සිතියම් ටික මුලින්ම හරියට මාක් කරලා තියාගන්න සිතියම් කුල ටිකක් අරගෙන. ඊට පස්සේ ඔයාලා එදා ඉඳන් හැමදාම හවසට හරිය දවසේ කැමති වෙලාවක් තෝරගෙන එක දවසකට සිතියම් 12ක් 15ක් වගේ මාක් කරන්න පුරුදු වෙන්න. සිතියම් ලකුණු කරන්න පුරුදු වෙන්න. අද ඔයා ලකුණු කරන්න පුරුදුන සිතියම් 12 හෙට ඔයා ආපහු මතකද කියලා බලලා තමයි අලුත් 12ක් මාක් කරන්න පුරුදු වෙන්නේ. මේ විදිහට ඔයාලා දිගින් දිගටම කරන් ගියාම විභාග කිට් වෙනකොට ඔයාලට සිතියම් ටික ඔක්කොම මතක හිටිනවා. ඉතින් ඔයාලා මේ ටික පොඩ්ඩක් බැලන්ස් කරගෙන කරන්න ඕන අනිත් විෂයනුත් එක්ක. මේ දවස් ටිකේ ඔයාලට කරන්න තියෙන ඉතින් ඉගෙන ගන්න එකමනේ ඉගෙන ගන්න ප්‍රැක්ටිස් කරන එක. ඒ නිසා ඔයාලා ටිකක් වැඩියෙන් මේ ඉගෙන ගන්න වැඩේට සම්බන්ධ වෙලා විභාග වෙනුවෙන් වැඩ කරන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට ඉතිහාසයේ පේපර් එකට රෙඩි වෙන්න පුළුවන්. මම මේ කියපු විදිහ ඔයාලා අනුගමනය කරොත් එහෙම ඔයාලා දැන් මේ ඉන්න තත්ත්වයට වඩා ලකුණු සෑහෙන වැඩි කරගන්න පුළුවන්. සහ ඉතිහාසයේ විෂයට බය වෙලා ස්ට්‍රෙස් වෙලා ඒක අතහැරලා ඉන්න නාගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් නම් අතහරින්න නැතුව දැන් ඉඳන්ම මම මේ කියපු විදිහට වැඩ පටන් ගන්න. අනිවාර්යයෙන්ම වලට පුළුවන් ඕලෙවල් විභාගයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අතහරින්න ඕන විභාගයක් නෙවෙයි. ඒ නිසා ඔයාලා අද ඉඳන්ම ලෑස්ති වෙන්න විභාගෙට හොඳට ඔයාලට රෙඩි වෙන කාලේ තියෙනවා. ඒ නිසා බය වෙන්න ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එක ඉවර කරන්නම්. මම ආයෙත් අලුත් ඔයාලට වැදගත් වීඩියෝ කරගෙන හම්බෙන්න එන්න. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හොඳට පාඩම් කරන්න.